කොහොමද ඉතින් හැමෝටම ඔයාලා හිතාගෙන ඉන්නේ අපේ හඳ නිකන්ම ගලක් රැට පායන ලස්සන අභ්‍යවකාශ වස්තුවක් විතරයි කියලාද? එහෙම හිතාගෙන හිටියනම් අදින් ඒ අදහස අයින් කරගන්න. මොකද මේ 2026 අවුරුද්ද කියලා කියන්නේ මිනිස්සුන්ගේ ඉතිහාසයේ ලොකුම හැරවුම් ලක්ෂය. දැන් ලෝකේ බලවත්ම රටවල් දෙක ඇමරිකාව සහ චීනය අතර අලුත් යුද්ධයක් පටන් අරගෙනයි තියෙන්නේ. හැබැයි මේක තුවක්කු වලින් කරන යුද්ධයක් නෙවෙයි. මේක ඉංජිනේරු යුද්ධයක්. එතකොට ඇයි මේ හදිස්සියේ හැමෝම ආයි හඳට යන්න දඟලන්නේ? එතකොට ඇත්තටම මේ NASA එකේ ආටිමිස් මිෂන් එක පරක්කු වුණේ ඇයි? ඒ වගේම චීනය ඇත්තටම අභ්‍යවකාශයේ AI ඩේටා සෙන්ටර් හදනවා කියන්නේ ඇත්තක්ද? මේ ඔක්කොම ASCII මේවා ලංකාවේ අපිට හිතුවටත් වඩා දරුණු විදිහට බලපානවා කියලා ඔයාලා දන්නවද? අද මේ වීඩියෝ එකෙන් මේ ප්‍රශ්න සේරටම උත්තර සරලවම පැහැදිලිව මම ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එක පටන් ගන්න කලින් මේ වගේ වැදගත් දේවල් දිගටම බලන්න පහලින් තියෙන ලයික් බටන් එක ඔබන්න. තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි කෙලින්ම යමු වීඩියෝ එකට. මුලින්ම අපි තේරුම් ගන්න ඕන මේ 2026 අවුරුද්දේ වෙන්න යන සඳගමන 1969 අවුරුද්දේ තිබුණ සඳගමන වගේ නෙවෙයි. එදා ඇමරිකාවයි රුසියාවයි තරඟ කළේ හඳ උඩ කොඩියක් ගහලා අපි තමා වැඩ්ඩෝ කියලා පෙන්වන්න විතරයි. හැබැයි 2026 වෙනකොට මේ තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙලයි තියෙන්නේ. මේ අවුරුද්ද පටන් ගත්තෙම NASA එක ලොකු ප්‍රශ්නකින්. ඔයාලට මතක ඇතිනේ NASA එකේ ආටෙමිස් 2 කියන මිෂන් එක. ඒ කියන්නේ මිනිස්සු දාගෙන හඳ වටේ යන්න ඔවුන් හදපු ගමන දිගින් දිගටම පරක්කු වුණා. කොටින්ම කියනවා නම් ඊයේ ඒ කියන්නේ පෙබරවාරි මාසේ 8 වෙනිදා තමා ඔවුන් හඳට යන්න හිටියේ. හැබැයි අලුත්ම රහස් වාර්තාවකින් කියවෙන විදිහට NASA එක තාම ඉන්නේ ලොකු අරගලයක. ඒ හින්දා මේක මාර්තු මාසෙට කල් ගියා. හැබැයි අනිත් පැත්තෙන් බලන්නකෝ චීනයත් නිකන් ඉන්නේ නෑ. එයාලා මේ ජනවාරි මාසේ ලෝකෙටම ඇහෙන්න ලොකු බෝම්බයක් විපුරුවා වගේ ප්‍රකාශයක් කළා. ඒ තමා ඕබිටල් AI data centers කියලා කියන්නේ. මේකේ තේරුම තමා අභ්‍යවකාශයේ පාවෙන දැවැන්ත පරිගණක මධ්‍යස්ථාන ඔවුන් හදනවා කියන එක. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේක නිකන් විද්‍යාත්මක තරඟයක් විතරක් නෙවෙයි. මේක පැහැදිලිවම බල අරගලයක්. ඇමරිකාව උත්සාහ කරන්නේ පරණ විදිහටම මිනිස්සු හඳට යවලා දේශපාලන බලය ගන්න. හැබැයි චීනය උත්සාහ කරන්නේ ඊටත් එහාට ගිහිල්ලා අභ්‍යවකාශයේ ඩිජිටල් අධිරාජ්‍යයක් හදන්න. සරලවම කිව්වොත් ඇමරිකාව හදන්නේ ආයෙම හඳට ගිහිල්ලා ෆොටෝ ගහන්න. ඒත් චීනය හදන්නේ හඳට ගිහිල්ලා එතන පදිංචි වෙලා එතන ඉඳන් මුළු ලෝකෙම ඉන්ටර්නෙට් එක සහ ඩේටා සිස්ටම් එක පාලනය කරන්න. මෙන්න මේක තමයි ඇත්තම යුද්ධය. දැන් අපි සරලව කතා කරමු මේ චීනයේ අලුත්ම ප්ලෑන් එක ගැන. 2026 අවුරුද්දේ ජනවාරි මාසේ චීනය කිව්වා එයාලා ගිගාවොට් පන්තියේ AI ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් මේ අභ්‍යවකාශයේ හදනවා කියලා. දැන් ඔයාලට හිතෙනවා ඇති චීනුන්ට පිස්සුද? ඇයි මේ කම්පියුටර් උස්සන් අභ්‍යවකාශයට යන්නේ පොළවේ ඉඩ නැද්ද කියලා. හැබැයි මෙන්න මෙතන තියෙනවා සුපිරිම විද්‍යාත්මක හේතුවක්. අපේ පොළව උඩ ඒ කියන්නේ අපේ පෘථුවියේ ලොකු ඩේටා සෙන්ටර් එකක් හැදුවොත් උදාහරණයක් විදිහට Google එක හරි Facebook එක හරි දැන් හදලා තියෙන දත්ත ගබඩා කරලා තියෙන ඒ මධ්‍යස්ථානයක් ගත්තොත් ඒ මධ්‍යස්ථානය ඇතුලේ තියෙන සර්වර් පරිගණක සිසිල් කරන්න ඒ කියන්නේ කූල් කරන්න ලොකු කරන්ට් එකක් සහ වතුර ලීටර් කෝටි ගානකුත් ඕන වෙනවා. එතකොට ඉස්සරහට මේ AI තාක්ෂණය තව දියුණු වෙද්දී මේ රස්නය කොච්චර කූල් කළත් පාලනය කරන්න බැරි මට්ටමකට එනවා. හැබැයි එතකොට අභ්‍යවකාශයේදී මේ අභ්‍යවකාශය කියන්නේ ස්වභාවිකවම ෆ්‍රිජ් එකක්. ඒ කියන්නේ මේ අභ්‍යවකාශය පුදුම සීතලයි. ඒ හින්දා පෘථුවියේදී වගේ කූලින් වලට 7-5ක්වත් යන්නේ නැහැ. අනිත් එක තමා කරන්ට් එක. පොළව උඩදී අපිට රැට ඉරේලිය ලැබෙන්නේ නෑනේ. ඒත් අභ්‍යවකාශයේදී දවසේ පැය 24ෙම අවුරුද්දේ දවස් 365ෙම නොනවත්වා සූර්ය බලශක්තිය ගන්නත් පුළුවන්. මේ හින්දා චීනය ප්ලෑන් කරන්නේ මේ අසීමිත බලශක්තියයි සීතලයි පාවිච්චි කරලා සුපිරි AI මොලයක් එහෙමත් නැත්නම් දත්ත ගබඩාවක් අභ්‍යවකාශයේ හදන්න. ඉලෝන් මස්ක් වගේ පුද්ගලයන්ට අයිති SpaceX එකත් මේ වගේ දේවල් වලට try කරනවා තමා. උදාහරණයක් විදිහට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න සුළු මොහොතකට කලින් ඉලෝන් මස්ක් නිවේදනය කළා තව අවුරුදු 10ක් ඇතුලේ හඳේ වැඩ කරන නගරයක්ම හදන්න ඔහු බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි වෙනස තියෙන්නේ SpaceX කියන්නේ පෞද්ගලික සමාගමක්නේ. ඒත් චීනය මේක කරන්නේ රජයේත් අනුග්‍රහය ඇතිව. ඒ හින්දා ඔවුන්ට කිසිම සල්ලිවල ප්‍රශ්නයක් නැහැ. එයාලට ඕනේ කොහොම හරි 2030 අවුරුද්ද වෙද්දි මේ ඩිජිටල් අධිරාජ්‍යයේ රජතුමා වෙන්න. චීනය මේ වගේ වේගයෙන් ඉස්සරහට යනකොට අපි ගොඩක් ආදරය කරන NASA එකට මොකක්ද මේ උනේ?
ඇත්තටම මේ සිද්ධිහින්ද NASA එක ගොඩක් ලොකු පීඩනයකයි ඉන්නේ. ආටිමිස් 2 මිෂන් එක, ඒ කියන්නේ අර මිනිස්සු 4 දෙනෙක් හඳ වටේ යවලා ආයේ ගේන මිෂන් එක. ඒක මුලින්ම යන්න සැලසුම් කරලා තිබ්බේ මීට ගොඩක් කලින්. දැන් අලුත්ම තොරතුරු වලට අනුව එයාලා ටාගට් කරන්නේ 2026 මාර්තු 6 සහ 11 අතර කාලේ මේක යවා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇයි මේක මෙච්චර කල් ගියේ කියලා ඔයාලට හිතුණා නේද? 2019 අවුරුද්දේ ඉඳලා මේක ටික ටික ඉස්සරහට යනවා. මෙතන තියෙන ලොකුම තාක්ෂණික ප්‍රශ්නය තමයි ලික්විඩ් හයිඩ්‍රජන්. ඒ කියන්නේ දියර හයිඩ්‍රජන්. මේ සිද්ධිය සරලව මම මෙහෙම පැහැදිලි කරන්නම්. රොකට් එකක් යවන්න ගන්න ප්‍රධානම ඉන්ධනයක් තමයි දියර හයිඩ්‍රජන්. මේක මාර භයානකයි. ඒ වගේම පාලනය කරන්නත් ගොඩක් අමාරු දෙයක්. මේ ඉන්ධනය කොයිතරම් සියුම්ද කියනවා නම් ඒවා ගබඩා කරලා තියෙන ටැංකිවල පුංචිම පුංචි හිලක් තිබ්බත් මේවා කාන්දු වෙනවා. මේ NASA එක පහුගිය දවසක කරපු අත්හදා බැලීමකදී දිගින් දිගටම මේ හයිඩ්‍රජන් ඒ ටැංකි වලින් ලීක් වෙන්න ගත්තා. මේක සුළු පටු දෙයක් නෙවෙයි. හයිඩ්‍රජන් ලීක් වෙලා නිකමට හරි ගිනිගත්තොත් මුළු රොකට් එකම පුපුරලා අභ්‍යවකාශීන් එක්කම මැරෙන්න පුළුවන්. NASA එකට මේ වෙලාවේ එහෙම අවදානමක් ගන්න බෑනේ. එයාලා ඒ හින්දා පරක්කු වෙවි හරි මේක හදන්න try කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ NASA එක පරක්කු වෙන හැම තත්පරයකම චීනය අඩියක් ඉස්සරහට යන එක. හරි, දැන් ඔන්න ඔයාලට හිතෙනවා ඇති මොකද බං ඔච්චර කට්ට කාලා හඳට යන්න හදන්නේ කියලා. මෙතන තියෙන්නේත් ඔයාලා හිතනවට වඩා ගොඩක් ලොකු ව්‍යාපාරික රහසක්. ඒ රහස තමා 21 වෙනි සියවසේ අලුත්ම රත්තරන්. එහෙමත් නැත්තම් හීලියම් 3 කියලා කියන්නේ. මේ හීලියම් 3 ටොන් එකක වටිනාකම දල වශයෙන් ඩොලර් බිලියන 5ක් විතර වෙනවා. ඇයි මේක එතකොට මෙච්චර ගණන්? විද්‍යාත්මක විදිහට කිව්වොත් මේ හීලියම් 3 කියලා කියන්නේ අනාගතයේ ලෝකය දුවන ඉන්ධනය. මේකෙන් පුළුවන් න්‍යෂ්ටික තාක්ෂණය හරහා කරන්ට් එක හදන්න. හැබැයි සාමාන්‍ය න්‍යෂ්ටික තාක්ෂණයෙන් විකිරණශීලී අපද්‍රව්‍ය හැදෙනවනේ. මේ ඉන්ධනයේ විශේෂත්වය තමා මේකෙන් අර කිසිම විකිරණශීලී අපද්‍රව්‍යයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම මේකෙන් ලැබෙන ශක්තිය අසීමිතයි. හැබැයි වාසනාවකට හරි අවාසනාවකට හරි අපේ පෘථුවියේ නම් හීලියම් 3 ඇත්තෙම නැති තරම්. මොකද අපේ වායුගෝලය හින්දා ඉරෙන් එන හීලියම් 3 පොළවට එන්නේ නැහැ. හැබැයි හඳට වායුගෝලයක් හරියට නැති නිසා අවුරුදු බිලියන ගාණක් තිස්සේ ඉරෙන් ආපු හීලියම් 3 හඳේ පස්වල තැන්පත් වෙලා තියෙනවා. ගණන් බලලා තියෙන විදිහට ටොන් මිලියන 1.1ක් විතර හීලියම් 3 තොගයක් හඳ උඩ දැන් තියෙනවලු. සරලවම කිව්වොත් දැන් චීනයයි ඇමරිකාවයි මේ පොර කන්නේ අන්න ඒ නිදානය අයිති කරගන්න. කවුරු හරි මේක පෘථුවියට ගේන්න පටන් ගත්තොත් අන්න එදාට අරාබියේ තෙල් වලට තියෙන බලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. හැබැයි හීලියම් 3 විතරක් නෙවෙයි, මෙතන තව ලොකු රහසක් තියෙනවා. ඔයාලට නිකමට හරි තේරුණාද ඉන්දියාවේ චන්ද්‍රයාන් යානය යැව්වෙත් දැන් ඇමරිකාවයි චීනයයි try කරන්නෙත් හඳේ එකම තැනකට යන්න. ඒ තමා ලූන සවුත් පෝල් එක. ඒ කියන්නේ හඳේ දකුණු ධ්‍රැවය. ඇයි එතකොට හැමෝම මේ දකුණු පැත්තටම යන්න දඟලන්නේ? ඒකට රහස තමා වතුර. මේ හඳේ දකුණු ධ්‍රැවයේ තියෙනවා හිරු එළිය කවදාවත් වැටෙන්නේ නැති ආවාට. මේව ඇතුලේ අයිස් විදිහට වතුර තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. අභ්‍යවකාශයේදී වතුර කියන්නේ රත්තරන් වලටත් වඩා වටින දෙයක්. ඒකට හේතුව තමා මේ වතුර පිරිපහදු කරලා ගගනගාමීන්ට බොන්න ගන්න පුළුවන්. තව මේ ජල අණු කඩලා ඔක්සිජන් අරගෙන හුස්ම ගන්න පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ ජලයෙන් හයිඩ්‍රජන් අණු වෙන් කරලා රොකට් ඉන්ධන හදන්නත් පුළුවන්. ඒ කියන්නේ සරලවම කිව්වොත් හඳේ දකුණු ධ්‍රැවය කියලා කියන්නේ අනාගතයේ අඟහරු වගේ ග්‍රහලෝකවලට යන රොකට් වලට තෙල් ගහන ෂෙඩ් එකක්. කවුරු හරි මේ ෂෙඩ් එක අල්ලගත්තොත් මුළු සෞරග්‍රහ මණ්ඩලයේම ගමනාගමනය පාලනය කරන්නේ අන්න ඒ රට. අන්න ඒකයි මේ හඳේ දකුණු ධ්‍රැවයට ඉන්දියාව, චීනය, ඇමරිකාව වගේ රටවල් ඔක්කොම මෙච්චර පොරකන්නේ. දැන් අපි බලමු මේකේ දේශපාලන පැත්ත සහ අපිට ඒ කියන්නේ ලංකාවට මේකෙන් තියෙන සම්බන්ධය. ඒ කාලේ දෙවනි ලෝක යුද්ධයේදී වගේම දැනටම මේ ලෝකය කණ්ඩායම් දෙකකට බෙදිලානේ ඉන්නේ. එක පැත්තකින් ඇමරිකාව නායකත්වය දෙන ආටිමිස් මිෂන් එක. මේකට යුරෝපය, ජපානය වගේ රටවලුත් එකතු වෙලා ඉන්නවා. අනිත් පැත්තේ චීනය සහ රුසියාව එකතු වෙලා හදපු ILRS, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලූනර් රිසර්ච් ස්ටේෂන් එක. දැන් ඔයාලට අහයි දැන් ඕක ලංකාවේ අපිට අදාළද කියලා. ඔව් අනිවාර්යෙන්ම. ඒකට හේතුව තමා අපේ රටේ පිහිටීම. ඒ කියන්නේ ලංකාව සහ ඉන්දියන් සාගරය තියෙන ප්‍රදේශය කියලා කියන්නේ මේ අභ්‍යවකාශයට යවන රොකට් ලොන්ච් කරන්න සහ ඒ යවපු රොකට් ට්‍රැක් කරන්න තියෙන වැදගත්ම කලාපයක්.
චීනය නිතරම වගේ එයාලගේ ඔත්තු බලන නැව් හම්බන්තොටට හරි කොළඹට හරි එවන්නේ නිකන් නෙවේ. ඒ මේ සැටලයිට් සහ රොකට් ට්‍රැක් කරන්න. ඒ වගේම අපේ අසල්වැසියා ඉන්දියාව මේ 2026 අවුරුද්දේ අයවැයෙන් ඩොලර් බිලියන ගාණක් වෙන් කරා අභ්‍යවකාශ තාක්ෂණයට. ඒ හින්දා ඉන්දියාවත් මේ බලතරංගයේ ලොකු පංගුකාරයෙක්. මේ හින්දා ඇමරිකාවයි චීනයයි උඩින් ගහගන්නකොට ඒකේ දේශපාලන බලපෑම අනිවාර්යෙන්ම ඉන්දියන් සාගරයට ඒ කියන්නේ අපේ මුහුදු කලාපයට බලපානවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. 2026 දී පටන් ගත්ත මේ හඳේ යුද්ධය ඒ කාලේ වගේ සොල්දාදුවන්ගේ යුද්ධයක් නෙවෙයි. මේක ඉංජිනේරුවන්ගේ සහ විද්‍යාඥයන්ගේ යුද්ධයක්. මේ යුද්ධය දිනන රට තමා ඊළඟ අවුරුදු 100 ඇතුලේ ලෝකයේ අනිවාර්ය බලවතා වෙන්නේ. ඉතින් ඇමරිකාවේ ආටිමිස් දිනයිද? එහෙමත් නැත්නම් චීනයේ AI data centers දිනයිද? මේක හරියටම අපිට 2026 අවුරුද්දේ මැද වෙද්දි බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලා එතකොට මොකද හිතන්නේ? අනාගතයේ ලංකාවේ ළමයින්ටත් හඳ උඩ රස්සාවල් කරන්න පුළුවන් වෙයිද? ඔයාලගේ අදහස් පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ අලුත්ම තොරතුරු දැනගන්න අපේ channel එකට subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් හැමෝටම ජය වේවා.